එහි බැතිමල් පුදා මා සැසිතිලෝනාවාදිම්. සම්මා සම්බුදු සරණයි හැම දෙනාටම. අපි ඉන්නේ මේ වෙනකොට අතුරුගිරිය තිසර මාවතේ අපේ ශ්‍රී සදහම් පදනම පරිශ්‍රී. අපි දන්නවා මේ වෙනකොට වෛශාඛ්‍ය මංගල්‍ය අපි ආරම්භ කළා මැයි මාසේ 27 වෙනිදා. ඊට පස්සේ අද මැයි මාසේ 30 වෙනිදා උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දවසේ ශ්‍රී සදහම් පදනමේ සියලු කටයුතු සංවිධානය කළේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීමට, ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් අපේ පින්වතුන්ට වැඳ පුදා ගන්නට අවස්ථාව සලසා දෙන හැටි. ඒ නිසා අපි මේ අවස්ථාවේදී මතක් කරනවා අතුරුගිරිය තිසර මාවතේ ශ්‍රී සදහම් පදනමට හැමදෙනාම උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ වෙන පුදාගෙන මේ පින්කමට සහභාගී වෙලා ඔබට තවත් කුසල් වැඩි වර්ධනය කරගන්නට පුළුවන්. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට අනුකූලව අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ සෑම අවස්ථාවකම සෑම පොහොය දිනකටම බෞද්ධයන්ට වැදගත් වන හැම අවස්ථාවකම පින්කම් සංවිධානය කළා. මේ අවස්ථාවේදී තාම ගෞරවණීය මතක් කරන්නට ඕනේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ බක්කුල මහසෑය මහවිහාරයේ විහාරාධිපති බක්කුල මහසෑයේ නිර්මාතෘ හොරණ දික්කේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අති ගෞරවණීය නිර්මාතෘ අපි කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය අතිපූජ්‍ය කලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා මතයි මේ උතුම් වූ සර්වඥ ධාතු වන්දනාවත් මෙවර වෛශාඛ මංගල්‍යයේ වෙනුවෙන් අපි සියලුම පින්වතුන්ට වැඳ පුදා ගන්නට සංවිධානය කර තිබෙන්නේ. ඒ වගේම අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ සියලුම මෙහෙයුම් රාජකාරී කරන ඒ වගේම විහාරාධිකාරී දෙවැද්දපිටියේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ මේ සියලු කටයුතු සංවිධානය කළේ. ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා මේ සදහම් විකාශයේ නරඹන සියලුම ප්‍රේක්ෂක හිතවතුන්ට අද රාත්‍රී 10:11 වගේ ආසන්න වෙනකන් අපි මේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්නට අවස්ථාව සලසා තියලා තියෙනවා. සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අතුරුගිරිය තිසර මාවතේ ශ්‍රී සදහම් පදනමට එන්න ඇවිත් සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදාගෙන උතුම් වූ තෙමගුල සිහිපත් කරන මෙවර වෛශාඛ්‍ය මංගල්‍යයේදී පුණ්‍යානුමෝදනාව ලබාගෙන ආශිර්වාද ලබා ගන්නට අපි හැමෝටම ආරාධනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.